ඔබට හොඳට සල්ලි හම්බ වෙනවා. හැබැයි මාසේ අන්තිමට අතේ සත පහක් නැහැ. ඔබ හිතනවා ඇති මේක වෙන්නේ අහම්බෙන් කියලා. නමුත් ඇත්තටම ඔබව දුප්පත් කරන්නේ ඔබ දවස ගානේ කරන නරක පුරුදු හතක්. යුනිවර්සල් ඩීටේල්ස් එකෙන් අද අපි ඔබට හෙළි කරන්නේ ධනවතුන් නොකරන ඒ පුරුදු හත ගැනයි. මේ වීඩියෝව අවසන් වන විට ඔබේ මුදල් ඉතිරි කර ගැනීමේ රහස ඔබට තේරේවි. ආයිබෝවන්. ඔබ යුනිවර්සල් ඩීටේල්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝවට. 1. මුදලට වටිනාකමක් නැති දේ මිලදී ගැනීම. බොහෝ දුප්පත් අය හැමදාම ගන්නේ වටිනාකම බාගෙට බහින දේවල් විතරයි. මේවයි නෝන්ට සතුරු ලැබුණත් මේවා ආයෝජන, ඉන්වෙස්ට්මන්ට්ස් නෙවි. එයාලා සල්ලි වියදම් කරන්නේ දේපල වෙනුවට වියදම් සඳහායි. 2. ආදායම නොදැන වියදම් කිරීම. බජට් නැතිකම, ණය ගැනීම හෝ ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්නයක් නෙවි. ප්‍රශ්නේ තියෙන්නේ මාසෙට කොච්චර ආදායමක් තියනවද කියලා නොදැන අතේ තියෙන සල්ලි ටික දැක්කාම ඒක වියදම් කරන්න හිතන එක. නිසි බජට් ටිකක් නැතිකම තමයි ප්‍රධානම දේ. 3. හෙට කරමු කියා කල් දැමීම. ප්‍රොක්‍රැස්ටිනේෂන්. අද රස්සාවක් පටන් ගන්න ඕනේ හැබැයි හෙට. ඉතිරි කරන්න ඕනේ හැබැයි ලබන මාසේ. මේ කල්දාන පුරුද්ද ඔබේ කාලය වගේම මුදල්ද විනාශ කරනවා. 4. අනිත් අයට පෙන්වීමට ජීවත් වීම. තමන්ගේ යාළුවා ගත්ත කියලා මිල අධික දේවල් ගන්න එක තමයි ලොකුම විනාශය. සමාජයට පෙන්වන්න කරන මේ වියදම් තමයි හැමදාම ණය ගෙවන්න සිද්ධ වෙන ලොකුම හේතුව. 5. සාර්ථකයි කියන දේ නොඇසීම. දුප්පත් අය නිතරම ධනවතුන්ව විවේචනය කරනවා. සාර්ථක කෙනෙක්ගෙන් උපදෙසක් අරගෙන ඒක ජීවිතයට එකතු කරගන්න ඕන් කම්මැලි. 6. එකම ආදායම් මාර්ගයකට සීමා වීම. වෙටුපක් විතරක් බඩාගෙන ඉන්න එක තමයි දුප්පත්කමට යන පාර. ආදායම් මාර්ග දෙකක් තුනක් හදාගන්නේ නැතුව ඔබට කවදාවත් නිදහස් වෙන්න බෑ. 7. තමන් වෙනුවෙන් ආයෝජන නොකිරීම. මේක තමයි ලොකුම වැරද්ද. දැනුම ලබා ගන්න, පොත් කියවන්න, ස්කිල්ස් වැඩි දියුණු කරන්න වියදම් නොකිරීම. ඔබේ දැනුම තමයි ඔබේ ලොකුම වත්කම. දැන් ඔබ මේ පුරුදු 7 දන්නවා. ඔබ මේ වයින් කීයක් කරනවද? දැම්ම කමෙන්ට් එකක් දාන්න. අදම මේ පුරුදු නවත්තන්න. මේ වගේ වටිනා වීඩියෝ බලන්න යුනිවර්සල් ඩීටේල්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වටිනා වීඩියෝෙන් හමු වෙමු.